අද අපි කතා කරන්න යන්නේ මේ ත්‍රිකෝණ මේ 25න් එකක් මේ සීරීස් එකේ පළවෙනි ගාන මේ ජ්‍යාමිතිය ගණන් ටික තමයි අපි හදන්නේ 2020 ඉඳලා 25 වෙනකම්. ඒකේ කෙටි ප්‍රශ්න ටික තමයි අපි මේ හදන්නේ. අද පළවෙනි ප්‍රශ්නේ 2020 පේපර් එකට අපි ගිහිල්ලා බලමු මුලින්. මේක මේ පළවෙනි ගානේ අහලා තියෙන්නේ මේ ත්‍රිකෝණයේ x වල අගය හොයන්න. x වල අගය හොයන්න නම් ඔකට දන්නවා සරල රේඛාවක කෝණය අංශක 180යි. හරිද? අංශක 180යි. එතකොට මෙතන කීයක් එන්න ඕනද? මෙතනට එනවා අංශක 70. x0 to x to දෙන්නේ. මේකේ මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. මේ පාද දෙක සමාන නම් මේ x0 තදිරේක පිළිගෙන තියෙනවා. සම ද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමාන නම් සම්මුඛ කෝණ සමාන නම් සම්මුඛ පාද සමානයි. මේක විලෝමයක් තියෙනවා. මේක විලෝමය කියන්නේ සම්මුඛ පාද සමාන සම්මුඛ කෝණ සමාන. ඒ කියන්නේ මේ පාද දෙක සමාන නම් මේ කෝණ දෙක සමාන. ඒකට x0 කීයද? x0 වෙන්නේ අංශක 70. තේරුණාද? ඒක තමයි පළවෙනි ගානෙම හදන්නේ. ගත තීර දෙක සරල රේඛාවයි සරල රේඛාවක 180යි කියන කතාවයි අර මේ සම්පාද ත්‍රිකෝණ මේ සමද්විපාද ත්‍රිකෝණයක විලෝමය. ඒ තීර දෙකෙන් තමයි ඕක හදන්නේ. විස්සයි 22 ගාන. මේක කොහොමද හදන්නේ? මේ දිගේ ත්‍රිකෝණේ මෙතන x නම් මෙතන x. අපි ඉගෙන ගත්ත නේද? සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණද සමාන වේ. ඒ තීරය අනුව මෙතන 2x මේකට සම්මුඛ කෝණය මේක නේද? මේ පාද සම්මුඛ කෝණය මේකට සම්මුඛ කෝණය මේක. මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙන්නේ නේද? මේ පාද දෙක සමාන නම් මෙතන කීයද 2x. හරි. ඔන්න අපි ඒක හොයාගත්තා 2x. දැන් අපිට මට තියෙනවා x අකුරු තියෙනවා 2x ධන x කියලා. මේ ඔක්කොම එකතු කියේ 2 2 4යි 5යි. 5x. 5x තියෙන්නේ. ඔක්කොම x 5ක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි. එම නිසා මොකද්ද මේ 5x කියන එක සමාන ව 180ට දෙපැත්තම 5න් බෙදෙනවා x එනවා මේකට මේ කැපිට යනවා 180 5න් බෙදුවා 3යි 15යි 30යි x සමානයි 36යි අංශක. තේරුණාද ඒක හදන්න හැටි? 2021 ගානවල සම්මුඛ පාද සමාන වේ. ඒ තීරියයි මේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180යි. ඒ තීර කැලලින් විතර ඔක හදන්න තියෙන්නේ. එච්චර මහ දෙයක් නෑ මේක. තේරුණාද? මේ 21 තව ගානක් තියෙනවා. මේක අහන්න තියෙන්නේ ABC වගේ. ඒ කියන්නේ ABC. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ කීයද කියලා තමයි මේ අහලා තියෙන්නේ. දැන් මේක හොයන්නේ කොහොමද? මේ ගාන හොයන්නේ කොහොමද? මට කියන්න 38යි 40යි එකතු වුණාම කීයද? මට පුළුවන් නේද? DEC ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180 බැවි 38යි 40යි මම මේ කෝණය ගන්න x කියලා x සමාන වෙන්න ඕන
මේක එකතුව සමාන වෙන්න ඕන 180ට. තේරුණාද? එතකොට මේක 38යි 40යි කියන්නේ 70 78 ධන x සමාන වෙන්න ඕන 180ට. මේ 78 ධන 100 මේකෙන් මම x හොයාගන්න 180 මෙන්න 78 180ෙන් 78ක් අඩු කරාම 102යි. x සමානයි 102යි අංශ. එතකොට මෙතන කොහොමද ගියද? අංශක 102. ඒක 102 නම් මෙතන ගියක් එන්න ඕනේ. මේක සරල රේඛාව. සරල රේඛාවක කෝණය 180යි. ඒකට 90. එයට 90. 180න් අඩු වෙන්න ඕනේ 102ක්. කීයද? 78යි. මෙතන 78යි. ඒක විදිහකට ගන්න පුළුවන්. ඒ වුණාට තා විදියක් තියෙනවා. මේ ගාන මේ කැලේ හොයන්නේ නැතුව කෙලිම මෙතන දෙක ගන්නත් පුළුවන්. එක ප්‍රමේයයක් තියෙනවා. අභ්‍යන්තර මේ කෝණ දෙක එකතු. මෙන්න මේ 38යි 40 කියන කෝණ දෙක එකතු සමාන වෙන මෙතනට 78යි කියන ප්‍රමේයයක් තියෙනවා ත්‍රිකෝණේ. අන්නේ ප්‍රමේය යොදලා කෙලින්ම මෙහෙම ගන්නත් පුළුවන්. මෙතන නැත්තම් 102යි කියලා මේ දෙක එකතු කරලා එහෙම ගන්නත් පුළුවන්. හරිද? දැන් මෙතන අපිට අහලා තියෙන මෙන්න මෙතන CAB කියන කෝණය හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අර කලින් කරා වගේ මෙතන 180 කියලා 102 අරගෙන මෙතන 180 කියලා අඩු කරලා 78 කියලා ගත්තා වගේ ඒ ප්‍රමේය පුළුවන්. නැත්නම් අපිට කෙලින්ම අර ප්‍රමේය දාන්න පුළුවන්. මොකද්ද ප්‍රමේය? ප්‍රමේය තමයි අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව එහි බාහිර කෝණය සමාන වේ. ඒකට අනුව ABC ත්‍රිකෝණයට කෙලින්ම දාන්න හැකි. මෙන්න මේ විදිහට 78 සමානයි 20 ධන y. දැන් y නේ හොයන්න ඕනේ. y තමයි ABC කියන කෝණය. හරිද? මෙන්න මේක මම y කියලා දාගන්න. y කියන්නේ නෝ කෝණ තමයි. දැන් මේක ගන්න පුළුවන් 78 අඩු කිරීම 20 සමානයි y 78 20ක් ගියම 58යි 58යි y කියද අංශක 58යි අන්න එහෙම ඒ කෝණය හොයන්නේ තේරුණාද? ඒකත් මහා දෙයක් නෑ. අර මම අර කරන දෙකම තමයි පළවෙනි එක ක්‍රමයකින් හැදුවා. එතනන් කිලිම මේ 38යි 40යි එකතු කරලා 78යි කියලා මෙතනට අරගෙන මෙතන ආපු ක්‍රමයන් දෙක දාන එක වඩා ලීසි. අර මම කරේ 38යි 40යි එකතු කරලා 102 මේ 180ට සමාන කරලා 102 අරගෙන මෙතන මේ මාදලා. ඒ විදිහත් හරියි. අර ප්‍රමේය දාලා හදන්නත් පුළුවන්. අර විදිහට හදන්නත් පුළුවන්. මේ ගාන 20යි 22 ගාන මේක හදන්නේ මේකේ දීලා තියෙන අංශක 90යි මේ කෝණ දෙක මේ පාත් දෙක AB2 BC2 සමාන එක. ඒ දෙක මට පුළුවන් y කියලා ගන්න. හරිද? එතකොට මට x හොයාගන්නනේ. x නෝට් කියන එක තමයි මම හොයාගන්න ඕනේ. හරිද? මම මේක දාලා වශයෙන් මම ගත්තා y කියලා ලේසියට. එතකොට ඒකට මම දානවා අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180යි කියන මේ කතන්දරය. හරිද? එතකොට මෙතන අංශක 90 මේ ලම්බකය කියලා දැන් දෙන අංශක 90 දීලා තියෙන මෙතන. අංශක 90 ධන 2y සමානයි 180යි. අර පැත්තට 90 ගියන් පස්සේ 2y සමානයි 90යි. y වලින් බෙදුවා 45යි. ඒතර මේ y කියන එක අගේ මට දන්නවා 45යි කියලා. මෙතන 45යි. දැන් මෙතන මට x නෝට් හොයාගන්න පුළුවන්. එක ක්‍රමයක් තියෙනවා. 180 අඩු කරනවා 45. එහෙම හොයලත් මට ඒක හොයාගන්න පුළුවන්. ඊට තා ක්‍රමයක් තියෙනවා කලින් කරා වගේ ප්‍රමේය. මොකක්ද ප්‍රමේය? මේ පාද දෙකේ ඓක්‍ය. මේ පාද දෙකේ කෝණ දෙකේ එකතුව සමාන වෙනවා මේ බාහිර කෝණයට. තේරුණාද? ඒ කියන්නේ 90 ධන 45
සමාන වෙනවා මෙන්න මේ x නෝට් කියන එකට. මේක අඩු කරාම මේ එන ගාන තමයි සමාන වෙන්නේ x නෝට් වලට. මේක න. දැන් මම මේ විදිහට හැදුවොත් මට මේ 180න් 45ක් අඩු කරලා මේ සරල රේඛාවේ ඒ තියරයට අනුව මේක x නෝට් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන 90 45 මේ දෙක එකතු කරලා ඒ දෙක සමාන කරන්න පුළුවන් x නෝට් වලට ප්‍රමේය අනුව. ඒ දෙක ඔයාලා කැමති එකක් දාන්න. මේකේ මම මෙන්න මේක සුළු කරා මේ ප්‍රමේය දාන එකට. ප්‍රමේය දාන එකට 90 45යි කියන්නේ. එතකොට කීයද? 40යි 90යි කියන්නේ 130යි 135යි x නෝට්. හරි. ඔන්න මේක 135ක් ආ. මෙතන කීයක් එන්න ඕනද? බලමු. 180න් 40ක් අඩු කරාම 140යි. එකෙන් 5 කවුන 135. ඒත් එනවා 135ම. තේරෙනව නේද? දෙපැත්තම සමානයි. ඒ ක්‍රමයේ දෙකෙන්ම ඕන එකකින් අදා ගන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේකේ දත්ත දීලා තියෙනවා AF පාදයේ CD පාදයේ සමානයි කියලා. මේ 2022 පේපරේ මේ තියෙන තගන. හරිද? මේකේ AF පාදයේ CD පාදයේ සමානයි කියලා දීලා තියෙනවා. මේක තාදත්වයක් දීලා තියෙනවා AB පාදයේ ED පාදයේ කියලා සමානයි කියලා දීලා තියෙනවා. මේ BE කියන එක මේ පාද දෙකම පොදුවේ තියෙන්නේ. එතකොට මේ දිග සමානයි. එතකොට මෙතන මට ගන්න පුළුවන් නේද? AE සමානයි BD කියලා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන දිගයි මෙතන ඉඳන් මෙතනට තියෙන දිගයි සමානයි කියලා. හරිද? දැන් එතකොට මේකේ මට තා කෝණ දෙකක් හදා ගන්න ඕන. කෝණ දෙකක්. දැන් මම මේකේ මොන අවස්ථාවකද අංග සම වෙන්නේ කියලා තමයි අහලා තිබ්බේ. දැන් මේක මට කෝණයක් හදා ගන්න ඕන. මෙතන තියෙනවා මේ පාදේ මෙන්න මේ පාදේ සමාන වෙච්ච මෙන්න මෙතන කෝණේ. බලන්න ඒකම නේද මෙතනක් තියෙන්නේ. මේ පාදේ ඒකට සමානලා තියෙන මේ කෝණේ. තේරුණාද? මේ පාදේ මේකට සමානයි මේ කෝණය. එතකොට FAE සමානයි මොකේද? BDC කියන කෝණ දෙකට. BDC. ඒ දෙක කෝණ දෙක සමානයි. එතකොට මේක මොන අවස්ථාවකද සමාන වෙන්නේ? මේ නම් දත්ත දීලා තියෙන AF සමාන DF කියන පාදයක්. මේකේ පාදයක්. මේ දෙක පාදේ. එතකොට මේ මොන අවස්ථාවද? පාකෝ අවස්ථාවට අංග සම වෙනවා. තේරුණාද ඒක? මේක මේ තියෙන්නේ 20යි 23 ගාන. හරිද? මේ ගාන දීලා තියෙන විදිහට මට හොයාගන්න ඕන x වලගේ මේකේ x වලගේ තමයි මට හොයාගන්න ඕන. දැන් මේකේ x වලගේ මට හොයාගන්න පුළුවන්. පට්ටලේසි. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකේ ඓක්‍ය එහි බාහිර කෝණයට සමාන වේ. ඒකට ඒ අනුව මෙතන 3x සමාන වේ 120යි. මේ x කියන එක 120 බෙදලා 3 කීයද? 3 වාරයක් 4 නේ 40යි. x කියන්නේ 40යි. ගින්නම්ම නැහැ. පටලෙසි ගන්න.